ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමාත සහෝදර සහෝදරියනි අද නොවැම්බර් මාසේ 15 වෙනිදා සෙනසුරාදා දවසයි ඔබ මම ජීවත් වෙන්නේ සාමාන්‍ය සමයේ 32 වන සතියේ අවසාන දිනය තුලයි. අද නියමිත සුදු ලූක්තුමාගේ සුවිශේෂය ආරම්භ වෙන්නේ අධෛර්ය නොවි නොකඩවා යාඥාවේ යෙදිය යුතු බව අපිට ප්‍රකාශ කරමිනුයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි දන්නවා ජේසුගේ ජීවිතය තුළ උන්වහන්සේට ලොකු පිපාසයක් තිබුණා. ඒ පිපාසය තමයි උන්වහන්සේට ලැබුණු හැම කෙනෙක්වම අවසාන දවසේ උත්ථාන කිරීමේ පිපාසය. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතයම උන්වහන්සේගේ වචන හැම එකක්ම උන්වහන්සේ කරපු හැම ප්‍රාතිහාර්යයක් තුලදීම උන්වහන්සේගේ ලැබපු හැම සුවයක්ම තුලින් ස්වාමින් වහන්සේ අපිට කතා කරනවා. ඒ වගේම උන්වහන්සේ මේ හැම දෙයකටම ඉස්සෙල්ලා පියාණන් වහන්සේගේ කැමැත්ත හොයාගෙන ගියා. ඒ කැමැත්තට අනුගත වෙන්න උන්වහන්සේ හැම විටම කටයුතු කළා. අවසාන මොහොතේ පවා උන්වහන්සේ යාඥා කළේ පියාණෙනි මේ කුසලානය මාගෙන් අහක් විය හැකි නම් මෙසේ වේවා. නමුත් මගේ කැමැත්ත නොව ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවායි කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපේ ජීවිත දිහාවට එද්දී අපේ ජීවිතවල අපි හුඟක් වෙලාවට අධෛර්යයටපත් වෙනවා. අපේ ඉල්ලීම් නොලැබෙනකොට අපේ බලාපොරොත්තු ඉෂ්ට නොවෙනකොට අපේ ගමන අතරමඟ නතර කරන්න සිදු වෙනකොට අපි අධෛර්යයට පත් වෙනවා. නමුත් ස්වාමින් වහන්සේ අද වැන්දබුව සහ විනිශ්චයකාරයාගේ උපමාව තුළින් අපට කියන්නේ නොනවත්වා එල්ලීම තුළ නොනවත්වාම අපේ ක්‍රියාවලියේ යෙදීම තුළ නොනවත්වාම අපේ ජීවිත අරමුණු කරා යාම තුළ අපිට ජීවිතය ජය ගන්නට හැකි බවයි. මෙම උපමාව තුළින් විශේෂයෙන් ඔබේ මගේ ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදවලදී යාඥාවේ දිගටම නියැලී සිටින්නට ආරාධනා කරනවා. අපිට උන්වහන්සේ සමග කතා කරන්නට අපිට උන්වහන්සේ සමග කාලය ගත කරන්නට ඒ වගේම උන්වහන්සේ අපිව තනි නොකරනවා කියන සහතිකය ලබන්න තියෙන එකම අවස්ථාව තමයි නොකඩවා විශ්වාසයෙන් යුතුව යාඥා කිරීම. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි එදා ජේසුස් සමිදානන් වහන්සේ මේ අවස්ථාව උන්වහන්සේගේ ජීවිතේ ලබා ගත්තා. ඒ නිසා උන්වහන්සේට හැකියාව ලැබුණා ඒ කුසලානය පානය කරන්න. උන්වහන්සේට හැකියාව ලැබුණා ඒ සියලුම වැටීම් තුළ නැගිටී හිටින්න. උන්වහන්සේට හැකියාව ලැබුණා ඒ බර වෙච්ච කුරුසය දරාගෙන යන්න. අද අපිට නොහැකි උනේ දරා ගන්න. අපිට නොහැකි උනේ කඩා වැටෙන්න තුලින් නැගිටී හිටින්න. අපි උන්වහන්සේත් එක්ක යාඥාව තුළ සදාකාලික බැඳීමක් ඇති කර නොගත්ත නිසායි. ඒ නිසා ප්‍රේමවන්තේනි අද දවසේ අපි උත්සාහ කරමු අපේ පියාණන් වහන්සේ තුලින් අපේ ජීවිතවලට අරගෙන එන පුදුම ක්‍රියා සිහි කරන්න. පුදුම ක්‍රියා අත්දකින්න. අන්න ඒක තමයි අද ගීතාවලියේ 105 වන ගීතයේ පිළිතුරු ගීයාරා ස්වාමින් වහන්සේ ඔබට මට මතක් කරන්න. නිසා නොකඩවා යාඥාවේ නිරත වීම තුළ උන්වහන්සේගේම සකල ආශිර්වාදෙන් පිරෙන ජීවිතයක් තුළ අපේ ජීවිත අරමුණු අවශ්‍යතා ඉලක්ක සපුරා ගන්නට අද දවසේ කටයුතු කරමු. ආමෙන්. ජේසුස් පිහිටයි.